안녕 කොහොමදාලට ඔන්න ඉතින් මේ ව්ලොග් එකත් ගිය අවුරුද්දේ සීතල කාලේ ගත්තේ වැඩ වැඩි නිසා ව්ලොග් දාන්න බැරි වුණා. ඉතින් මේ ව්ලොග් එක මම සහභාගී වුණ කිම්ජන් එකක් ගැන. කිම්ජන් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති වුණාට ඔයාලා හැමෝම කිම්චි දන්නවනේ. කිම්ජන් කියන්නේ කොරියාවල ට්‍රැඩිෂනල් ඉවෙන්ට් එකක්. මේකෙදී වින්ටර් සීසන් එකට ප්‍රිපෙයාර් වෙන්න එකට එකතු වෙලා කිම්චි හදනවා. ඉතින් 11 වෙනි මාසේ අවසානට 12 වෙනි මාසේ මුලට වගේ තමයි මේ කිම්ජන් දාන්නේ. ඒ වගේම පවුලේ අය යාළුවෝ එකට එකතු වෙලා මේ කිම්ජන් දානවා. ඉතින් මටත් කිම්ජන් එකකට සහභාගී වෙන්න හම්බුන නිසා ඔයාලත් එක්ක මේ ස්පෙෂල් ඉවෙන්ට් එක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. කිම්ජන් එකේ හිටියනම් ගොඩක් වයසක අය. ඒ නිසා ඉතින් මට වීඩියෝ කරනවට වඩා මාත් ඉතින් බැලම වැඩ කරා. මුලින්ම කලින් දවසේ කිම්චි හදන්න ඕන කරන පෙච්චු. එහෙම නැත්නම් ඕවා, කැබේජ්. ඉතින් මේවා ටික මුලින්ම ලුණු දාලා හොඟවලා තියන දවසක්. ඊට පස්සේ මුලින්ම කරන්නේ මේ ටික හොඳට 4-5 පාරක් විතර ක්ලීන් කරනවා. ඊට පස්සේ වතුර බේරෙන්න පැත්තකින් තියලා යන්යන් එක හදා ගන්නවා. ඒ කියන්නේ මිරිස් පේස්ට් එක හදාගන්න එක තමයි ඊළඟට කරන්නේ. ඉතින් මේකට දාපු දේවල් එයාලා මුලින්ම මිරිස්, සුදු ලුණු, අඟුරු, සෝයා සෝස්, ලුණු කොළ, කැරට්, පියාස්, ඒ වගේම හාල් පිටි, ඒ වගේම සීනි රහයන ෂුගර් කියලා තමයි ඒකේ නම. ඒක සීනි රහයි පැණිරස වගේ එන්න දාපු උඩු එකක්. ඒ ටික දාලා හොඳට මේ මිරිස් සෝස් එක හදා ගන්නවා. මොකද ඒකෙන් තමයි රහ එන්නේ. ඒ නිසා ඒක හොඳට මික්ස් කරාම තමයි ඒකේ රහ වැඩි වෙන්නේ. ඉතින් කිම්චි හදපු දවස නම් හරිම සීතල දවසක්. ඒ වගේම අයිස් වැස්සකුත් වැස්සක් ගොරව. ඉතින් සීතල වුණත් කට්ටියත් එක්ක එකට එකතු වෙලා hina වෙවි මේ විදිහට කිම්චි හදන එක හරිම ෆන්. ඒ වගේම හරිම ෂොක්. හැමෝම එකට hina වෙලා කතා කරලා වැඩ කරනවා. ශ්‍රී ලංකාවල ගමට වැඩක් වගේ ෆීලින් එකක් තමයි යාළුවනේ මට දැනුනේ. ඇත්තටම කියනවා නම් කිම්චි කනවට වඩා මේ වගේ ලොකු ප්‍රමාණයක් කිම්චි හදන එක හරිම අමාරුයි. ඉතින් ලේසි වැඩක් නෙමෙයි කිම්ජන් එක ඉවර වෙනකොට. හොඳ ලිෆ්ට් යාළුවනේ. කොරියාවල කිම්චි වර්ග ගොඩක් තියෙනවා. ඒකේ most famous කිම්චි එක තමයි පික්චු කිම්චි. ඒ කියන්නේ කැබේජ් වලින් හදන එක. ඒ වගේම ඔල් කිම්චි, කත්තුකි කිම්චි, පා කිම්චි, යොල්මු කිම්චි, ඔන්න ඔය වගේ කිම්චි වර්ග ගොඩක් තියෙනවා. මම නම් මෙතනින් ආසම කිම්චි එක පා කිම්චි. ඔයාලත් කන්න ආස කිම්චි වර්ගේ කමෙන්ට් කරලා යන්න. සාමාන්‍යයෙන් කිම්ජන් එක අවසානයේ කිම්ජන් එකට සහභාගී වුණ හැමෝම එකට කන්න යනවා. ඉතින් සාමාන්‍යයෙන් කිම්ජන් එකක් අවසානයේ කන්න ගොඩක් දැනලා හදන කෑම වර්ග ටිකක් තමයි මෙතන තියෙන්නේ. අවසානයේ අපි හදපු කිම්චි රස බැලුවා. ඉතින් හරිම රසට තිබුණා. ඉතින් ඔයාලටත් කිම්ජන් එකකට සහභාගී වෙන්න අවස්ථාවක් හම්බ වුණොත් අනිවාර්යෙන් සහභාගී වෙන්න. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් ආයෙත් හමු වෙමු. අන්‍යෝන්. ඒ වගේම හුඟ දවසකින් වීඩියෝ අප්ලෝඩ් කරේ නැති නිසා channel එකේ reach එක හොඳටම අඩු වෙලා තියෙන යාළුවනේ. like comment ටිකක් දාගෙන යමු එහෙනම්. අන්‍යෝන්.